දැන් බදුල්ල සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මන් නිසා ගිය 7 වෙනිදා තිබුණා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ප්‍රාදේශීය ලේකම්වරු ගෙවලා තිබුණා ගෙවල් 2219ක් අධික නායම් අවදානමේ තියෙන බදුල්ල 2219. දැන් මේ ගෙවල් ටික හැදුවේ නැතුනොත් අපි දන්නේ නැහැ නේ ඉදිරි වැස්සේදී කාගෙද ජීවිතයක් හානි වෙන්නේ කියලා. මම ඊයේ අපි ආරම්භ කරා ගෙවල් 50ක්. හබුතලේ හලඩු මුල්ල කොට්ටාසේ පූනාගල. ගෙවල් 50ක් නායකයේ මිනිසුන් ගෙවල් 50ක් ඊ ආරම්භ කරා මුල්ගල් තිබුවා. අපේ යුද හමුදාව තමයි ගෙවල් හදන්නේ කැම්ප් එකක් ගහලා වැඩ පටන් ගත්තා ඊ. ගෙවල් 50ක් හදනවා. ලක්ෂ 1600ක් දැම්මා අමාත්‍යංශ මුදලින් අපි. ලක්ෂ 1600ක් ගෙවල් 50ට. ඒකේ කතාවක් මෙන්න මෙහෙම. 2023 තමයි මේ ලයිව නායකී. නිලධාරි මහත්තුරු එකතු වෙලා එයාලට කරන්න පුළුවන් සීමාව තියෙනවනේ. එයාලා කරලා තිබ්බේ අර කට්ටිය වහපු තේ ෆැක්ටරියක් අරගෙන අර දරු පැටවු එක්ක අරකේ පදිච්චි කරා. කඳවුරේ. ඊට පස්සේ නිලධාරි ඉතින් දේශපාලන නායකයන්ට කියලා තියෙනවා මේ කට්ටියට ගෙවල් හදලා දෙමු කියලා. අවුරුදු දෙකක් යනකම් දැන් අවුරුදු දෙකයි අර මේ වහපු ෆැක්ටරියේ ඉන්නවා මිනිස්සුන්ට ගේ හැදුවේ නැහැ. හැබැයි දේශපාලඥයන්ගේ ගෙවල් ගිනි ගැහුවා කියලා මාස දෙකකින් වන්දිය ගත්තා. නාය ගිහිල්ලා කඳුරේ ඉන්න මිනිහට ගේ හැදුවේ නැහැ. කෑගල්ලේ සාමසල කන්ද නාය ගිහිල්ලා අවුරුදු 14ක් ඉන්නවා කූඩාරම් වල පවුල් 22ක්. ඒ මිනිස්සු ගෙවල් හැදුවේ නැහැ. ඒ ගෙවලුත් අපි ලබන මාස පටන් ගන්නවා. ඊයේ මේකට මුල්ගල් තිබුණා. ඡන්දෙ දීපුවාට සතුටක් නැහැ. සාධාරණයක් ඉෂ්ට වෙනවා රටේ කියලා. මේක අපිට ආවේ නැත්තම් ওই මිනිස්සු තාම ඔය තේ ෆැක්ටරි. අර මිනිස්සු කූඩාරමේ. මේවා ඔක්කොම දේශපාලඥයෝ බෙදා ගන්නවා. ඒක පක්ෂපාත ભેද නැතුව සතුටු වෙන්න මාධ්‍ය සමහරයක් කෙසේ කීවත් අපි සැලසුමකට වැඩ. හරි. සැලසුමකට වැඩ ටික කරමින් යනවා. අපි මම ඊයේත් අතෙන්ද කිව්වා. මම පළාත් සභා මන්ත්‍රී 2014. ඒ වෙලාවේ තමයි මීරිය බැද්ද නායකයේ හල්දු මුල්ලේ. අපිත් ආධාර උපකාරයක් අරන් ගිහිල්ලා මිනිස්සු බැලුවා. නිලධාරිත් එක්ක කතා කරා. මම බදුල්ලට ඇවිල්ලා NBR ඔෆිස් එකට ගිහිල්ලා දවස් කිහිපෙකට පස්සේ ඇහුවා මීරිය බැද්ද 34ක් මැරුණා. මම ඔබතුමාට අගෞරවයට කියනව නෙවෙයි. ඔබතුමාට මේ රටේ මහජන මුදලෙන් පඩි ගෙවනවා. මේ මිනිස්සු මැරෙන බව ඉස්සලා පරීක්ෂණ කරලා ওই නායන තන අඳුරගෙන තිබුණේ නැද්ද? මන්ත්‍රීතුමා අපි අඳුරගෙන තිබ්බේ කිව්වා. මම ඔබට සහතික කරලා පෙන්නන්න. ෆයිල් එක අරන් පෙන්නුවා 2014 එක නායකී 2007 NBR එක රිපෝට් එක ගහලා තියෙනවා මේ ලයිමයි පල් කෝවිලයි ඔක්කොම අයින් කරන්න අනිවාර්යයෙන්ම නායනවා කියලා. අධිනායම් අවදානමේ තියෙන ඉවත් කරන්න කියලා. මම දැන් මේක කාටද දැන්වි පරීක්ෂණය කළා. දිස්ත්‍රික් ලේකම්තුමාට දැන්වීම කරා. ඔය ලියුම අරගෙන මම ආවා දිස්ත්‍රික් ලේකම්තුමා හම්බෙන්න මේ දැන් ඉන්නේ එතුමා නෙවෙයි. දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් අහුවා මේක NBR එක කියලා තියෙන ඔබතුමාලා මොකද කරේ කියලා. එතුමා ෆයිල් එක ගෙනලා බලලා කිව්වා අපි හල්දු මුල ප්‍රාදේශීය ලේකම් දැන්වත් කරා කියලා. මේකට ක්‍රියාමාර්ග. දවස් කිහිපයකට පස්සේ ගියා හල්දු මුල ප්‍රාදේශීය ලේකම් හම්බෙන්න. මම ලියුම මම දිස්ත්‍රික් ලේකම්තුමාගේ දෙන්නගේ ලියුම අරන් ගිහලා කිව්වා මේක දැනුම් දීලා තියෙනවා ඔබතුමාලා මොකද කරේ. අපි ග්‍රාමසේකට දැනුම් දුන්නා කිව්වා. මම ග්‍රාමසේක මහත්තයා හම්බෙන්න ගියා. කිව්වා මම ඒ කාලේ හිටපු කෙනා නෙවෙයි කිව්වා බලමු මේ മന്ത്രിතුමා ෆයිල් කියලා බලලා එයා ෆයිල් එක හොයලා කිව්වා සන්තෝෂෙන් කිව්වා හිටපු ග්‍රාමසේකතුමා මහත්තයා තුන් පාරක් දැනුම් දීලා තියෙනවා කොහොම ලයින් එකට ගිහිල්ලා ඔතන නා යන අධික ලෙස අයින් වෙන්න කියලා. ඒතර ග්‍රාමසේක මහත්තයාත් බේරිලා 34 දෙනෙක් පොළවේ වැළලීලා. ඔය ඔක්කොම හිතට ආපු කම්පැනිත් එක්ක ඇවිල්ලා පළාත් සභාවේ ඊට පස්සේ මාසේ යෝජනාවක් දැම්මා. මීරිය බැද්දේ නායාමේ මිනිස්සු 34ක් මැරීම සාමාන්‍ය ආපදාවකින් මැරීමක් නෙවෙයි. ඒක මිනි මැරුම් ගණයට අයිති වියුත්තක්. හිතාමතා මේක නායනවා කියලා දැනුවත් වෙලා බේරුවේ නෑ. ඒ වැරදිකාරයන් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. යෝජනා ඔක්කොම කතා කරලා ඔය කට්ටිය ඔක්කොම අනුමත කරා. ක්‍රියාමාර්ග නැහැ. ඒවට ක්‍රියාමාර්ග පැත්තක තිබුණා. දැන් එහෙම කියනවා නම් දැන් බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණය අපි අනුමත කරා 2219ක් අධික නායම් ඉන්න මිනිසුන්ට ගෙවල් හදන්න. ඒ වතුකරේ වත්තෙන් පිට ඉන්නවා තව පවුල් 1815ක් බදුල්ල දිස්ත්‍රික්කේ. නායම් අවදානමේ අධික ලෙස නායනවා. දැන් මේ කතාව මෙතනත් මම කියලා ඊළඟ වැස්සේක මිනිහෙක් හරි වැළලුනොත් මගේ හිතට අමාරුවක් වෙන්නේ නැත්නම් අපි ආණ්ඩුවක් තරම් මේක බේර ගන්න බැරුණා කිව්වා. ප්‍රශ්නයක් එනවනේ. නොවේවා කියලා ප්‍රාර්ථනා අවුරුද්දෙන් ওই කිවල් ඔක්කොම හදන්නත් බැරි වෙයි 4500කට කිට්ටුව හදන්න තියෙනවා. නමුත් උත්සාහ ගන්නවා ඉක්මනින් මුදල් හොයලා ওই ටික හදවන්න. අර 2219 නම් මේ අවුරුද්දේ පටන් ගන්නවා. මොකද අපේ අමාත්‍යංශ සල්ලි අරකට අපේ අමාත්‍යංශෙන් දාන්න බෑ. ජනාධිපතිතුමත් එක්ක කතා කරලා දාන්න.
ඉතින් ඒ විදිහට කරනවා. එතකොට ඡන්දෙ දීපුව ඔබට සතුටක් එන්න ඕනේ. සාධාරණ විදිහට ආණ්ඩුවක් කරනවා.